අද මං ඇවිල්ලා ඉන්නේ තංගල්ල ලැගූන් පැරඩයිස් හොටෙල් එකට. තංගල්ල තියෙන්නේ මාතරයි හම්බන්තොටයි අතර. ඔයාට දවස් කීපයක් නැවතිලා ඒ ඒරියස් දෙකම කවර් කරගන්න ඕන නම් මෙන්න නවතින්න හොඳම තැන. ලැගූන් පැරඩයිස් කියලානේ කියන්නේ. මේක තියෙන්නේ කලපුවක් ළඟ. මේ ඇවිදන් යන්නේ ඒ කලපුව හරහා තියෙන පාලම උඩ. දවල්ට ඒක පේන්නේ මෙන්න මේ විදිහට. ඒ කලපුවේ කයාකින් කරන්නත් දෙනවා. ඒ කියන්නේ ඔරු පදින්න. අපි හවස් වෙලාව හින්දා ඒක කරන්න බැරි වුණා පළවෙනි දවසේ. ඉන්ට්‍රොඩක්ෂන් එක ඇති. දැන් යන් ව්ලොග් එකට. අපේ දකුණු පළාතේ දවස් දෙකේ ට්‍රිප් එකේ අපි කතරගමට ගිහින් ඊට පස්සේ බෝන්දල බලලා හම්බන්තොට බලලා අන්න එහෙම එන ගමනේ රෑ නවතින්න තමයි මේ හොටෙල් එක තෝරගත්තේ. චෙක් ඉන් එක තිබ්බේ 2ට උනාට අපි එද්දි වෙලාව 4:00 විතර ඇති. ඔන්න අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. මේ වෙද්දි අවු අඩු වෙලා නිසා කටි බීච් එකට පූල් එකට එහෙම ගියා. මම නම් කෙලින්ම ගියේ අපිට දෙමුණු කාමරේට. ඉතින් ලෑස්තිලා යද්දි ඔන්න පූල් එකත් වහලා කළුව රත් වෙලා ඉතින් කෙලින්ම ඩිනර් එකට තමයි ගියේ. මෙතන බුෆේ විදියට තමයි තිබ්බේ. ඒක පටන් ගද්දි 7:30 විතර වුණා. බලන්නකො ටේබල් ඩෙකොරේෂන් මෙතන මුහුද ළඟමයි තියෙන්නේ. මෙතන රෙස්ටුරන්ට් එක හැරෙනකොට මුහුද ළඟ බීච් එකෙත් පුටු දාලා තියෙනවා. එතන ඉඳගෙන මුහුද දිහා බලාගෙන රෙස්ට් එකේ ඉන්න පුළුවන්. එතන තියෙන පුංචි ටේබල්ස් ළඟ යලි ටිපන්දන් දාලා එතන ලස්සනට හදලා තියෙනවා. තව එතන ගිනි මැල වගේ දාලා හදලා තියෙනවා. බුෆේ එකට අමතරව යාලට තියෙන මෙනු එකෙන් තව ගොඩක් දේවල් අපිට ඕඩර් කරගන්න පුළුවන්. අපිට ලැබෙන බුෆේ එකේ ඉන්දියන් විදිහට තමයි තිබෙ ගොඩක්ම. මම දැක්කා වෙන විසිටර්ස්ලට වඩා ඉන්දියන් අය ගොඩක් ඇවිත් ඉන්නවා. වුඩ් ෆයර් පීසා තිබ්බා. තව දුම් දාගෙන එන ෂෝ එකක් දීලා දෙන ඩිෂස් එහෙම මෙයාලා ළඟ තිබ්බා. ඉතින් මම ඒක වීඩියෝ කරන්න ගියේ නෑ. ඩෙසර්ට් එකට තිබ්බා පෑන් කේක් එකක් වගේ එකක්. ඒක නම් ගොඩක් අර කුළු බඩු රස කියන එක ගොඩම වැඩි. ඒක මට කා ගන්න බැරි වුණා. කිරි පැණි තිබ්බා. බුෆේ එක 10:10 විතර වෙනකන් ඇරලා තියෙනවා කියලා තමයි කිව්වේ. ගොඩක් මහන්සි ඇවිදලා ඉතින් වැඩි වෙලා මම එතන හිටියේ නෑ. හෙට දවසම තව තියෙනවනේ. ඒ නිසා මේ vlog එක මෙතනින් නවත්තනවා. ඊළඟ vlog එකෙන් ඉක්මනටම හම්බෙමු.